ආයුබෝවන් පුදුම සමාගම් YouTube channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට අරන් ආවේ මේ කාලයට ගැලපෙන ඔයාලට පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් අයිඩියා 7ක් ගැන. එහෙනම් පරක්කු නැතුව අපි යන් වීඩියෝ එකට. ගොඩක් දෙනෙක්ට Tamanගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න උවමනාව තිබුණත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ව්‍යාකූලත්වය. අදහස් ගොඩක් තිබුණට මොකක්ද තෝරාගන්නේ කොහොමද ඒකෙන් සල්ලි හම්බ වෙන්නේ කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ ඩිජිටල් ආර්ථිකයට ගැලපෙන දීර්ඝකාලීන පැවැත්මක් තියෙන ව්‍යාපාරික අදහස් 7ක් ගැනයි. මේ හැම ව්‍යාපාරයක්ම වැඩ කරන්නේ කොහොමද? ඒකට කොපමණ ආයෝජනයක් අවශ්‍යද සහ ලාභය කොහොමද කියලා අපි පැහැදිලිව කියලා දෙනවා. එහෙනම් අපි දැන් බලමු මේ බිස්නස් අයිඩියා ගැන. පළවෙනි එක තමයි AI Workflow Automation Agency. මෙමගින් කරන්නේ ව්‍යාපාරයක දිනපතා සිදුවන වෙහෙසකර සහ නැවත නැවත සිදුවන වැඩ AI තාක්ෂණය යොදාගෙන ස්වයංක්‍රීය කිරීමයි. උදාහරණ ලෙස ඊමේල් වලට පිළිතුරු දීම, පාරිභෝගික සේවය සහ බිල්පත් වැනි වැඩ මෘදුකාංග මගින් ස්වයංක්‍රීයව සිදු කරන්න පුළුවන්. ව්‍යාපාරික දැනුම තියෙන හෝ තාක්ෂණයට ලැබි ඕනෑම එකට මේ දේ සිදු කිරීමට හැකියාව තියෙනවා. රුපියල් ලක්ෂ 3 සිට 9 දක්වා ආයෝජනයක් මේ සඳහා කරන්න පුළුවන්. ලාභය ගැන සැලකුවොත් ඔබ කරන ආයෝජනයේට 60% සිට 80% දක්වා ඉහළ මට්ටමක ප්‍රතිලාභ ලැබෙනවා. දෙවෙනි එක තමයි කුඩා පරිමාණ මෘදුකාංග සේවා. විශාල මෘදුකාංග හදනව වෙනුවට යම් නිශ්චිත ව්‍යාපාරික ක්ෂේත්‍රයක තියෙන එක පොඩි ප්‍රශ්නයකට විසඳුමක් විදිහට සරල මෘදුකාංගයක් හැදීම මෙහිදී සිදු වෙනවා. උදාහරණයක් විදිහට රූපලාවන්‍යාගාරයකට අවශ්‍ය අපොයින්ට්මන්ට් සිස්ටම් එකක් වැනි සරල මෙවලමක් හඳුන්වා දෙන්න පුළුවන්. මේ සඳහා ආයෝජනය ලෙස රුපියල් ලක්ෂ 6 සිට 15 දක්වා ඔබට සිදු කරන්න පුළුවන්. මෙමගිනුත් ප්‍රතිලාභය ආයෝජනයට 70%ට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. තුන්වෙනි එක තමයි ඩිජිටල් නිෂ්පාදන බලපත්‍ර ලබා දීම. ඔබ සතු දැනුම හෝ දක්ෂතාවයේ භාවිතයෙන් ඩිජිටල් මෙවලම් සාදා ඒවා වෙනත් සමාගම් වලට පාවිච්චි කරන්න අවසර ලබා දීම තමයි මෙහිදී සිදු වෙන්නේ. ව්‍යාපාරික සැකිලි, ඒ කියන්නේ අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් ටෙම්ප්ලේට්ස්, පුහුණු වීඩියෝ හෝ මෘදුකාංග රාමු වෙනත් ආයතන වලට විකිණීම මේ යටතේ සිදු කරන්න පුළුවන්. මෙහි ආයෝජනය ගැන සැලකුවොත් එය රුපියල් ලක්ෂ 6ට වඩා අඩු මුදලකින් ඔයාට පටන් ගන්න පුළුවන්. ප්‍රතිලාභය බලනවා නම් 80%කට වඩා වැඩි ප්‍රතිලාභයක් ඔයාට මෙමගින් ලැබෙනවා. ඒකේ තියෙන වාසිය තමයි එකම දේ ඕනෑම වාර ගණනක් විකුණන්න පුළුවන් එක. හතරවෙනි එක තමයි රිමෝට් ටීම් මැනේජ්මන්ට්. වර්තමානයේ බොහෝ අය නිවසේ සිට වැඩ කරන නිසා ඒ කණ්ඩායම් නිසි ලෙස පාලනය කිරීමට සමාගම් වලට උදව් කිරීම මෙහිදී සිදු වෙනවා. කණ්ඩායම් අතර සංවේදනය සහ වැඩ කටයුතු නිසි ලෙස සිදු වෙනවාදැයි අධීක්ෂණය කිරීමේ ක්‍රමවේද සැකසීම මෙමගින් ඔයාට කරන්න පුළුවන්. මෙහි ආයෝජනය ලක්ෂ 3ටත් වඩා අඩු මුදලකින් ඔයාට පටන් ගන්න පුළුවන්. ප්‍රතිලාභය ගැන බැලුවොත් ඔබගේ ආයෝජනයට 50% සිට 70% අතර ප්‍රතිලාභයක් ලැබෙනවා. පස්වෙනි අයිඩියා එක තමයි AI powered market research. ඒ කියන්නේ සාම්ප්‍රදායික පරීක්ෂණ වෙනුවට AI මෙවලම් පාවිච්චි කරලා වෙළඳපොළ දත්ත විශ්ලේෂණය කර දීම. පාරිභෝගික රුචිකත්වයන් සහ තරංකරුවන් ගැන වේගවත් වාර්තා සැකසීම අපිට AI හරහා කරන්න පුළුවන්. මේකෙත් ආයෝජනය රුපියල් ලක්ෂ 6 සිට 12 දක්වා වෙනවා. ප්‍රතිලාභය ගැන බැලුවොත් 65% සිට 75% අතර ඔයාට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. හයවෙනි එක තමයි කේතරහිත ඇප් නිර්මාණය. පරිකරක භාෂා ඉගෙන නොගත්තත් නවීන මෙවලම් භාවිතයෙන් ව්‍යාපාරවලට අවශ්‍ය ඇප් සහ වෙබ් අඩවි සාදා දෙන්න පුළුවන්. සාම්ප්‍රදායික ක්‍රමයට වඩා වේගයෙන් සහ අඩු මුදලකට ඇප් නිර්මාණය කරන්න අපිට දැන් මේ AI එකත් එක්ක හැකියාව ලැබිලා තියෙනවා. මෙහි ආයෝජනය රුපියල් ලක්ෂ 3 ඉඳලා 9 දක්වා කරන්න පුළුවන්.
ලාභය 60% ඉඳලා 80% අතර ඔබට ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. 7 වෙනි අදහස තමයි B2B ඩිජිටල් ඔන්බෝඩින්. ඒ කියන්නේ ඩිජිටල් හඳුන්වා දීමේ පද්ධති. අලුතින් බඳවා ගන්නා සේවකයින්ට හෝ පාරිභෝගිකයින්ට සමාගමේ වැඩ කටයුතු ගැන ඩිජිටල් ක්‍රමයට පුහුණුවක් ලබා දෙන පද්ධති සැකසීමයි මෙහිදී සිදු වෙන්නේ. වීඩියෝ සහ ඩිජිටල් පද්ධති හරහා පුහුණුව ස්වයංක්‍රීයව සිදු කිරීම ඔබට මේකදී කරන්න පුළුවන්. මෙහි ආයෝජනය ලෙස රුපියල් ලක්ෂ 9ට වඩා අඩු මුදලකින් ඔයාට පටන් ගන්න පුළුවන්. ප්‍රතිලාභය ගැන බැලුවොත් 55% ඉඳලා 70% දක්වා ප්‍රතිලාභයක් ඔබට ලැබෙනවා. අපි මේ අයිඩියාවල ආයෝජනය ලක්ෂ ගණනින් කිව්වාට ඒක ඔයාලට ගැලපෙන විදිහට අඩු කරගෙන කුඩා පරිමාණයෙන් මුලින්ම පටන් ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ අදහස නම් ලොකුවට පටන් ගන්න කලින් පොඩියට මේවා පටන් අරගෙන ඔයත් උත්සාහ කරලා බලන්න. වැඩේ හරියනවා නම් දිගටම ඔයාලට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරික අදහස් අතෙන් ඔබට වඩාත්ම ගැලපෙන දේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා ගාවත් තව මේ වගේ අයිඩියාස් තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න. අපි ඒව ගැනත් වීඩියෝ අරගෙන එන්නම්. මේ වගේ වර්තමානයට ගැලපෙන අලුත් ව්‍යාපාරික අදහස් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවෙකුටත් බලන්න share කරන්න. අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.